මට තියෙන හීන ටික සැබෑ කරගන්න මට කාගෙන්වත් සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ කියන දණින් ඉන්නවා. 2025 ගත්තොත් 20ක් විතර වගේ එනවා. වෙඩින් සහ ෆන්ක්ෂන් දෙකම. මාසයකට ලක්ෂයක් වගේ ආදායමක් ලබන්න පුළුවන්. ඊට අමතර වෙඩින් ඕඩර්ස් එතකොට ඇනිවර්සරි ගිෆ්ට් එහෙම ආවොත් ඊට වඩා වැඩි ගාණක් උපයන්න පුළුවන්. ගොඩක් වෙලාවට කියනවා අපරාධ ඉදිකිරීම ශාස්ත්‍රයේ වසර 12ක් කැප කරේ කියලා. ඇත්තටම තමන්ගේ දෙයක් කරනකොට කාලයත් එක්ක තමන්ට ඕනේ තරම් ඒකට නිදහස තියෙනවා. රස්සාවක් කරොත් අපි මාසෙ පඩියකට කොටු වෙලා ඉන්නවා. ඒ වගේම අපි නිවාඩුවක් ගන්න ගිහුවම ගොඩක් ප්‍රශ්න තියෙනවානේ. තමන්ගේ බිස්නස් එකක් කරනකොට තමන්ට ප්‍රොඩක්ට් එක හදලා ඉවර වෙලා තමන්ට තමන්ගේ ටයිම් එක ගත කරන්න පුළුවන්. කොහොමද ඔයාගේ බිස්නස් එක? බිස්නස් එක සාර්ථකව කරගෙන යනවා. මොනවද ඔයාගේ ප්‍රොඩක්ට්ස්? මම කරන්නේ ඩිසයින් සෙන්ටර්ඩ් කැන්ඩල්. ඒ කියන්නේ හැම වෙලාවෙම ඩෙකොරේටිව් පාර්ට් එකට මුල් තැන දෙනවා. මොන වගේ ඉවෙන්ට්ස් වලටද කරන්නේ? ගොඩක් වෙලාවට වෙඩින්ස් වලට, එතකොට ඇනිවර්සරි ගිෆ්ට් දෙනවා, එතකොට හෝම් ඩෙකෝස් විදිහට යනවා. ගොඩක් ඒ විදිහට තමයි වෙන්නේ. කොයි කාලෙද පටන් ගත්තේ? මම 2021 පටන් ගත්තා. කොරෝනා කාලේ. කොරෝනා කාලේ. කොහොමද මොනවද තිබ්බේ? ඒ වෙලාවේ වඩ තිබ්බ චැලෙන්ජස් මොනවද? ඒ වෙලාවේ නම් ඇත්තටම ලංකාවේ ඩෙකොරේටිව් කැන්ඩල් පාර්ට් එක එච්චර ලොකුට තිබුණේ නැහැ. නෝමල් කැන්ඩල්ස් තිබුණා. ඉතින් මට ඒ කාලේ ගොඩක් අමුද්‍රව්‍ය තමයි හොයාගන්න පහසුව තිබුණේ. දැන් නම් ගොඩාක් මෝල්ඩ් එහෙම තියෙනවනේ, සිලිකන් මෝල්ඩ් එහෙම. ඉතින් මම පොඩි කේක් ෂොප් එකකින් පොඩි මෝල්ඩ් එකක් අරගෙන තමයි කැන්ඩල් එකක් හැදුවේ. ඉතින් ඇත්තටම මම පටන් ගත්තේ නොවැම්බර් මාසේ. පොයින්ට් සිටිය මලක් තමයි චූටි කැන්ඩල් එකක් හැදුවේ. දෙසැම්බර් මාසේ හිතුවේ නැති විදිහට ඕඩර්ස් හම්බුණා. ඉතින් එතනින් පටන්ගෙන ජනවාරි මාසේ ලොකු වෙඩින් ඕඩර් එකක් කරා. ඒ කාලේ විදිහට රුපියල් ලක්ෂයක් විතර ඕඩර් එකක්. ඉතින් ඒකෙන් පටන්ගෙන ඉස්සරහට ගියා. වෙඩින් වගේ ලොකු ඉවෙන්ට් කීයක් විතර ඔයා කවර් කරලා තියෙනවද? වෙඩින්ස් නම් සාමාන්‍යයෙන් මේ මාසේ දැන් මේ මාසේ වෙනකොට වෙඩින්ස් 10ක් විතර කවර් කරා. මේ අවුරුද්දකට 2025 ගත්තොත් 2025 ගත්තොත් 20ක් විතර වගේ එනවා. වෙඩින් සහ ෆන්ක්ෂන් දෙකම. ඒ කියන්නේ ඇනිවර්සරි ගිෆ්ට් විදිහට දෙනවා. ගොඩක් ඉතින් එහෙම තියෙනවා. ඩිසෙම්බර් වලට ගොඩක් ඉවෙන්ට්ස් තියෙනවා. තමන් ව්‍යාපාරික කාන්තාවක් වීම නිසා ආර්ථික වශයෙන් කොයි වගේ සතුටක්ද තියෙන්නේ? කොයි වගේ ශක්තියක්ද තියෙන්නේ? ඇත්තටම ආර්ථික වශයෙන් හොඳයි. ඒ කියන්නේ මට තියෙන හීන ටික සැබෑ කරගන්න මට කාගෙන්වත් සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ කියන දණින් ඉන්නවා. මොනවද ඔයාලට තියෙන හීන? මට ඇත්තටම හීනයක් තියෙන්නේ ලංකාවේ හොඳ shopping mall එකක outlet එකක් දාන එක. ඒ වගේමයි විදේශ රටක lightingsense.lk LK කියන එක මම දැම්මෙම ලංකාව හින්දා. ඒක දාලා කොහොම හරි outlet එකක් open කරනවා. මේ වගේ චූටි candles අපෙන් ගන්න පුළුවන්. candle එකක් නෙමෙයි, මෙතන candle කිහිපයක් තියෙනවා. උගාලට ගොඩක් gift එකක් වගේ දෙන්න මේ වගේ ideal. ඉතින් මේ වගේ colors වලින් කරගන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් 1800ක් වගේ price එකක් වෙන්නේ. අපි මේකට box එකක් දෙනවා. ඒ වගේමයි tag එකක් ඕන නම් thank you tag එකක් ඒ වගේ දෙකුත් customize කරලා දෙනවා. මෙන්න මේක lotus pond theme එකට යන candle එකක්. ඉතින් මේකත් scented candle එකක්. ඕගොල්ලොන්ට මේකේ colors කැමති විදිහට customize කරගන්න පුළුවන්. 2300ක් වගේ price එකකට තමයි මම මේ candle එක දෙන්නේ. මෙන්න මේ candle එක C theme candle එකක්. C theme එකකට කරලා තියෙන්නේ. ඉතින් මේ candle එකත් ඕගොල්ලොන්ට එක එක sizes වලින් ගන්න පුළුවන්. මේක චූටි bottle එකක කරපු එකක්. ඒ වගේම bowl එකක, ඒ වගේම glass එකක වගේත් මේ candle එක arrange කරලා දෙන්න පුළුවන්. ඔයාගේ business එකේ නම lightingsense.lk. ඉතින් ඔන්න ඔයාගේ startup එක ගැනත් කියන්න පුළුවන්. ලහිරුට කියන්න අපේ හරි TV සහ ලහිරු මුදලිගේ social media ඔස්සේ තමයි ලංකාවේ startups වලට මේ අවස්ථාව අපි ලබා දෙන්නේ. ඉතින් අපේ Facebook, Instagram, TikTok වලට යන්න ඕගොල්ලන්ට පුළුවන්. ඒකේ තියෙනවා ඕගොල්ලන්ට කොහොමද මේ සඳහා සහභාගී වෙන්න පුළුවන් කියලා සහ ඔය කතාවත් ඉස්සරහට රුචිර වගේම ඔයාලට කියන්න අවස්ථාවක් හම්බ වෙනවා. සාමාන්‍යයෙන් දැන් අවම වශයෙන් ගත්තොත් සාමාන්‍යයෙන් කොහොමද කොයි වගේ ආදායමක් ලබන්න පුළුවන්ද ওই බිස්නස් එකේ? මාසයකට ලක්ෂයක් වගේ ආදායමක් ලබන්න පුළුවන්. ඊට අමතර වෙඩින් ඕඩර්ස් එතකොට ඇනිවර්සරි ගිෆ්ට් එහෙම ආවොත් ඊට වඩා වැඩි ගාණක් උපයන්න පුළුවන්. කාන්තාවක් හැටියට රුචිර මොකද හිතෙන්නේ දැන්? රස්සාවක් කරපු කෙනෙක් වසර ගණනාවක් අද ව්‍යාපාරික කාන්තාවක් හැටියට මේ කෙටි කාලයක් ඇතුළත තමයි ඔයා ඔය කියන සක්සස් එකට ඔයා එන්නේ. කොහොමද මේ ඒක ඔයාට කොහොමද ඩිලිවර් කරන්න පුළුවන් අනිත් අයට? කාන්තාවකට ව්‍යාපාරයක් කරන එක ඇත්තටම ලංකාවේ ලොකු අභියෝගයක්. මොකද අපි ගෙදර වැඩ ටික කරන්න ඕනේ. ඉතින් මම හිතනවා ව්‍යාපාරයක් 8-5 කරොත් ගෙදර ෆැමිලි එකේ කට්ටියත් එක්ක ලෙෂවේ ජීවිතේ කරන්න පුළුවන් කියලා. ඒ වගේමයි අනිවාර්යයෙන්ම දැන් කැන්ඩල් බිස්නස් එකක් නම් කස්ටමර්ගෙන් අනිවාර්යයෙන්ම ටයිම් එක අපි ගන්න ඕනි කැන්ඩල් එක හදාන කාලයක්. අවම සතියක්වත්. ඒ වගේ කාලයක් නැතුව කැන්ඩල් එකක් හදලා කස්ටමර්ට දෙන්න ටිකක් අමාරුයි. මම කියන්නේ මගේ පර්සනලි. මොකද මම ගොඩාක් ක්වොලිටි එක, නීට් එක මම ඒ කස්ටමර් දෙන මුදලට ඒක අනිවාර්යෙන් දෙන්න ඕනි කියන තැනම මම ඉන්නේ. කොහොමද ලංකාවේ දැන් ওই බිස්නස් එකට තියෙන තැන? ලංකාවේ නම් ගොඩාක් හොඳ තැනක් තියෙනවා. හොඳ මාකට් එකක් තියෙනවා. ඉතින් මම හිතනවා නීට් එක සහ ක්වොලිටි එකට තමයි ගොඩක් කස්ටමර්ස්ලා
එන්නේ. කී දෙනෙක් වැඩ කරනවද? මම තනියෙන් වැඩ කරන්නේ. තනියෙන්? ඔව්. වෙඩින් ඕඩර්ස් වගේ ආවහම අම්මා අප්පච්චි හස්බන්ඩ් ඒ තුන්දෙනා උදව් කරනවා. කොහොමද ඒ අය මොකද කියන්නේ අද ව්‍යාපාරික කාන්තාවක් හැට ඔබ ඉන්න තැන ගැන? ඇත්තට මේගොල්ලෝ ගොඩක් සතුටු වෙනවා. ගොඩක් වෙලාවට කියනවා අපරාධ ඉදිකිරීම් ශාස්ත්‍රයේ වසර 12 කැප කරේ කියලා. ඔයාට ඇත්තට මොකද දෙන්නේ? මම හිතනවා අර වැලිගල් මැටල් එක්ක වැඩ කරනවට වඩා මේ වගේ දෙයක් එක්ක වැඩ කරනකොට මේ හිතට සහනයක් තියෙනවා. මං හිතුවේ නැහැ මට මෙච්චර නිර්මාණශීලී හැකියාවක් තියෙනවා කියලා. කවදාකවත් හිතුවේ නැහැ. ඉතින් දැන් මං ඒකේ උපරිමයටම එනවා කියලා මං හිතනවා. දැන් මොකද හිතෙනවා ව්‍යාපාරික කාන්තාව නැත්තම් ඔබ ව්‍යවසායිකාවක් කියලා හිතෙද්දි ඔයාට මොකද තනියෙන් හිතෙන්නේ කල්පනා කරද්දී? ඇත්තටම මට සතුටුයි. ඉතින් මං ඉගෙනගත්ත දේවල් මම තනියෙන් ගොඩක් ඉගෙන ගත්තා. ඒ කියන්නේ ක්ලාසස් තිබුණේ නැහැ. ඊට පණ හදන විදිහ ගැන පිට රටවල් වල වෙබ්සයිට් බලලා ඉගෙන ගත්තේ. ඉතින් අද ඒ දේවල් මං ගොඩක් සතුටින් තව පිරිසකට කියලා දෙනවා. ඔයත් එක්ක වැඩ කරු කට්ටියද මොකද කියන්නේ? වැඩ කරපු කට්ටියත් ඉතින් ගොඩක් සතුටු වෙනවා. එයාලටත් හිතාගන්න බෑ මේ කියන්නේ ඉදිකිරීම් ශාස්ත්‍රයයි ඉටිපන හදනවයි කියන්නේ සම්පූර්ණ දෙකක්. ඉතින් එයාලත් ගොඩක් සතුටු වෙනවා. අහසයි පොළොවේ වගේද? අනිවාර්යයෙන්ම. ලංකාවේ ඉන්න කාන්තාවන්ට නැත්තම් ලංකාවේ ඉන්න තරුණියන්ට මොනවද කියන්න තියෙන්නේ ඔබට? බිස්නස් පේජ් එකක් කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ප්‍රොඩක්ට් එක අලුත් කරන්න ඕනේ. සති දෙකකට පාරක්වත් ඔයා අලුත් ප්‍රොඩක්ට් එකක් දැම්මේ නැත්නම් පේජ් එක රන් වෙන්නේ නැහැ. ඉතින් එකම තැන ඉන්න එපා. ඉදිරියට යන්න. ඒ වගේමයි ෆැමිලි එක නම්බර් 1 අටපහ වැඩ කරන්න පුළුවන් ඕනේ කෙනෙකුට. ඒ වැඩ කරලා ෆැමිලි එකත් එක්ක සතුටින් ගෙවන්න. මේ chance එක ගැන මොකද දෙන්නේ? ඇත්තම ගොඩාක් සතුටුයි. මොකද මමත් මහනුවර පුෂ්පදාන බාලිකාවේ ගියේ. නුවර කෙනෙක්. ඒ හදරැඳි බෑ මම බලලා තියෙනවා. ඉතින් ඒ කාලේ ඉඳලම හරි ආසයි මේ අවස්ථාව ඇත්තටම මට golden opportunity එක.